මිස්ටර් රවි මට පොඩ්ඩක් කාමරේ පෙන්නනවද? ඇඟපත හොදලාම ප්‍රෙස් පිට වැඩේ පටන් ගන්න පුළුවන්. මිස්ටර් එල්ලකොළ අද මේ නවතිනවද? හැමදාම හදන රොටි වලට B විටමින් පෝෂණය එක් කරන්න මාමයිට් බ්‍රෙක්ෆාස්ට් පාර්ට්නර් කරගන්න. හොඳ වෙලාවට මං ගියේ. නැත්තම් තව පොඩ්ඩේ සුපර් මාකට් එක වහනවා. නංගි බිත්තරයක් ඔම්ලට් දාලා සොසේජස් කරාල් දෙකක් බෙදලා ගන්නකෝ. මිස්ටර් රවි මට පොඩ්ඩක් කාමරේ පෙන්නනවද? ඇඟපත හොදලාම ප්‍රෙස් පිට වැඩේ පටන් ගන්න පුළුවන්. මිස්ටර් එල්ලකොළ අද මේ නවතිනවද? ඔව් ඉතින් මට දැන් ගිහිල්ලන්න වෙලාවක් නැහැනේ. හෙට ඔය මොකද්ද අර පුනරුත්ථාපන කඳුර මොකද්ද ඒකටත් යන්න එපා. මට සරමක් විතරක් දෙන්නකෝ. ටූත් බ්‍රෂ් සබන් සේරම මේ බෑග් එකේ තියෙනවා. කමසෙකුත් ඕනේ. මං හිතුවේ නෑනේ අද මිස්ටර් එල්ලකොළ මේ නවතියි කියලා. මම හිතුවේ නෑ මිස්ටර් රවි. අපි හිතන දේවල් නෙමෙයි සිද්ධ වෙන්නේ. දැන් බලන්නකෝ. කවුද හිතුවේ නෝරාට පිස්සු වෙදේ කියලා? කවුද හිතුවේ නෝරා ගම වටේ බත් මුට්ටු සඳුවයි කියලා? කවුද හිතුවේ සේනක මෙහෙ මැරලයි කියලා? ජීවිතේ ඔහොම තමයි. අපි කොච්චර දේවල් වෙයි කියලා හිතුවත් වෙන්නෙම නොහිතන දේවල්. මිස්ටර් රවි මට කාමරේ පොඩ්ඩක් පෙන්නන්නකෝ.